सामान्‍ය सभी පස්වන සතිය සිකුරාදා මෙනෙහි කිරීම. මගේ ආදරේ ප්‍රේමන්තනි ගොළු බීරි තත්වය විද්‍යානුකූලව වෛද්‍යානුකූලව බලද්දී මිනිසෙක් බීරි වුණයින් පස්සේ ඒ මිනිසයාට කතා කරන්න බෑ. සද්දේ ආවට කතා කරන දේ තේරුමක් නැහැ. එතකොට කතා කරන දේ අර්ථයක් නැහැ. සද්දේ එන්න පුළුවන් ස්වරතන්ත්‍ර හරහා වාතය ගලද්දී එද්දී ඒ හරහා එන සද්දයක් එන්න පුළුවන්. එතකොට ඒ සද්දේ තොල් වලින් දිවෙන් හරියට හසුරලා ඒ එන සද්ද ගන්නෙ. එතකොට පුංචි ළමෙක් කතා කරන්නේ අම්මා කියන දේ ඇහිලා අම්මගේ තොල් චලනය වෙන විදිහ රටාව දිහා බලාගෙන අනුකරණයක් කරන්නේ. එතකොට ළමයට ඇහෙන්නේ නැත්තම් කතා කරන්න බෑ මගේ ප්‍රමාණය. කතා කරන සද්ද වල තේරුමක් නැහැ. ඒක පොඩි ළමයා මුලින්ම කතා කරන්නේ ඔහේ තේරුමක් නැති විදිහට. නමුත් ඊට පස්සේ තමයි ඇහෙන්න ඒක අනුකරණයකට යන්නේ. එතකොට භාෂාවන් එක භාෂාවන් වල එක ප්‍රදේශවල ඉන්න අයට කතා කරන භාෂාවට අනුව ඒගොල්ලෝ කතා කරනවා. ඊට පස්සේ තමයි ඇහිමේ ඊළඟ තලය තමයි ඔබට ඇහෙන්න නම් වායු ගෝලයේ ශබ්ද තරංග යන මාධ්‍යයක් තියෙන්න ඕනේ. මාධ්‍යයක් නැතුව ශබ්දය ගලන්නේ නැහැ. රික්තකයක් කරා ශබ්දය ගලන්නේ නැහැ. ශබ්දය ගලන මාධ්‍යයක් නැති නිසා. ඒතර වායු ගෝලයේ තියෙන දුවිල්ල අංශු, ජල අංශු මේ ඔක්කොම උදව් කරගෙන පාදක කරගෙන ශබ්ද තරංග ගමන් කරනවා. ඒතර ශබ්ද තරංග ගමන් කරන මාධ්‍යයක්. මගේ ආදර ප්‍රේමන්තනේ එතකොට ඊළඟ තලය මොකක්ද? ඔබට ඇහිලා වැඩක් නැහැ. ඔබ ඇහිච්ච දේ කරන්නේ නැත්තම් කීකරුකම. ඒ ඇහෙන දේ තේරුම ඔබ ඒ ඇහෙන දේ කරනවා කියන එක. එතකොට ඒ ඇහිම තුළ කීකරු වෙන්නේ නැත්තම් ඔබ බීරි මිනිසෙක් හා සමානයි. එතකොට අධ්‍යාත්මිකව ඔබගේ ජීවිතය මගේ ප්‍රමාණතනේ. අධ්‍යාත්මිකව ඔබට මට දෙවියන් වහන්සේ වැහෙන්නේ නැත්තම් මම කතා කරන එක තේරුමක් නැහැ. මගේ ජීවිතේ කිසිම දෙයක අරමුණක් නැහැ. ඒක උන්වහන්සේ කතා කරලා කියන්නේ යෙසායා 55 උන්වහන්සේ 3 කතා කරලා කියන්නේ එන්න අරගෙන වළඳන්න මාගේ වචනය සහ හොඳම ආහාරය වළඳා තෘප්තිමත් වෙන මාගේ වචනය සහ කීකරුයි හොඳම ආහාරය වළඳා තෘප්තිමත් වෙන. එතකොට ඒ කීකරුකමේ ආහාරය මගේ ප්‍රමාණය ඒක තමයි තෘප්තිය දෙන තැන. එතකොට යෙසායා 53 උන්වහන්සේ කතා කරලා කියන ස්වාමීන් වහන්සේ මගේ කන් පහදා ඇත. කන් පහදා යෙසායා 54 පිඩාවටපත් වූ ශක්තිමත් කර මිස ගුරුවරයෙකු මෙන් මා කිව යුතු දේ ගැන සිසුවෙකු මෙන් සවන් දෙන්නට සෑම දෙයකම ස්වාමීන් වහන්සේ මා අවදි කරනසේක. එතුමාණෝ මා කන් පහදා ඇත. මගේ ප්‍රමාණතනේ උනා ඒ අවදිය ඒ සංවේදීතාවය ස්වාමීන් වහන්සේට ඇහුම්කන් දීම අතිශයින් වැදගත්. එතකොට ඊළඟ දේ තමයි ශබ්දය ගරන්න ස්වාමීන් වහන්සේගේ හඬ ඔබට ඇහෙන මාධ්‍ය තමයි ශුද්ධාත්මය. ශුද්ධාත්මයන්ගෙන් පිරුණාම දේවතාත්තගේ කටහඬ ජේසුස් පැහැුණා යෝර්දානේ. ශුද්ධාත්මයන් පරිවේක විසින් ආවෙන් පස්සේ ශුද්ධාත්මයන් තුළ ස්වාමීන් වහන්සේව ඇහෙන්න ගන්නවා, දර්ශන පේන්න ගන්නවා. දේවල් පැහැදිලි වෙන්නේ ශුද්ධාත්ම අධ්‍යක්ීම. ඒතර ශබ්ද තරංග යන මාධ්‍ය වෙන්නේ, දේවහඬ යන මාධ්‍ය වෙන්නේ ශුද්ධාත්මයන් වහන්සේ. මගේ ප්‍රමාණතනේ මේ හඬ ඇහින්නේ නැති වුණාම වෙන වින්නහියක විනාශය බලන්න. අද පළවෙනි කීමේ අපි දකිනවා ඒ කාලේ ජෙරබෝම් ජෙරුසලම් පිටතට යනකල් අලුත් සලුවක් පොරවාගෙන සිටි ශිලෝහි අබියා නම් දිවසිවරයාට ඔහු මගදී සම්භවී. ඒ දෙදෙනා පමණක් කෙතෙහි සිටියෝය. අබියා තමයි ඇඳ සිටි අලුත් සලුවගෙන කෑලි 12කට ඉරා ජෙරබෝම්ට කතා කොට මෙසේ කිය. ඔබ කෑලි 10ක් ගන්න මම ඊශ්‍රායල් වරුන්ගේ දෙවි සමිදාන වාසයේ මෙසේ වදාරනසේක. මම සලමොන්ගේ රාජ්‍ය පැහැරගෙන ඔබ ගෝත්‍ර 10කට දෙන්නෙමි. එක ගෝත්‍රයක් මාගේ මෙහෙකරු දාවිද් නිසා ඊශ්‍රායල් වරුන්ගේ සියලු ගෝත්‍ර වලින් මා විසින් තෝරා ගන්නා ලද නුවරවන ජෙරුසලම නිසා ඔහුට වන්නේය. මෙසේ අද දක්වා තිබෙන පරිදි ඊශ්‍රායල් වරු දාවිද්ගේ වංශයට විරුද්ධව කැරලි ගසන්නා වූ. ඇහුම්කන් දීලා කීකරු නොවන තැන ජීවිතයේ දෙකඩ වෙලා දෙපළු වෙලා වෙන විනාශයේ කාලකන්නිකම. මගේ ආදරේ මන්තනේ ඒකයි අද ජේසු ගාවට ජේසු අපි දකින්න සුවිශේෂී අලිතුනාන්සේ තීර් පෙදෙසින් පිටත්ව සිදෝනේ මැදින් ගොස් දෙකපොලිස පෙදෙස පසුකොට ගලීල මුහුද ළඟට පැමිණිසේක.
ජේසු මේ තීර සිදෝන් දෙකපුලි සහරා යන්නේ තනි වෙන්න. තාත්තටම ඇහෙන්න. තාත්තට ඇහුම්කන් දෙන්න. එනේරෙක් වෙන්න බෑ ඔබට බැටරියක් වගේ උන්වහන්සේ වැහුන්නේ නැත්තම්. තාත්තව ඇහෙන්න ගෙදරට යන්නේ. ඒත් තාත්තව ඇහෙද්දි තමයි ජේසු කරන්න තියෙන දේ දන්නේ. එතකොට දැන් අද ගලිල මුද්‍රෙද්දි එතන දකින්න එකල සෙනක වික්කල් වීරික උන්වහන්සේ වෙත ගෙනවුත් ඔහු පිටාත තබන ලෙස උන්වහන්සේගේ උදක් මෙන්දුවා. වික්කල් කියලා කියන්නේ ඇහෙන්නෙත් නැහැ. කතා කරන්නත් බෑ. ඒතර මම ඔබට කලින් කිව්වා වගේ ඇහෙන්නේ කොහොමද කතා කරන්නේ? ඇහෙන්නේ නැතුව කොහොමද කතා කරන්නේ? දැන් මේ තැනදී අපි දකිනවා ජෙරමියා උන්වහන්සේ රෝම 10 වෙනි පරිච්ඡේදයේ 17 වෙනි වගන්තිය කතා කරලා කියනවා. ඇදහිල්ල ඇතිවන්නේ පණිවිඩය ඇසීමෙනි. පණිවිඩය ඇතිවන්නේ ක්‍රිස්තුස් වහන්සේ ගැන දෙසීමෙනි. දැන් එතකොට ජේසු ගැන ජේසුව ඇහෙන්නේ නැතුව මේ මනුස්සයාට කොහොමද ඇදහිල්ලක් එන්නේ මගේ ප්‍රමාණය? ඇදහිල්ලක් එන්නේ කොහොමද? ජේසු ඔහුව පැත්තකට අරගෙන යනවා. තනි කරගන්නවා. සෙනගකින් පිරිසකින් අහක් යනවා. දැන් ජේසුව ඇහෙන්නේ නැහැ. ඒතර ඇහෙන්නේ නැති ජේසුව කොහොමද මනුස්සයාට ඇහෙන්නේ? මේ ප්‍රමාණයේ වචනේ නැහෙන්නේ. ජේසු කියන්නේ වචනය තෙමද මාංශගත වෙච්ච තැන උන්වහන්සේ. ඒතර ජේසුගේ ඇඟිලි කියන්නේ වචනය. ඒතර ජේසු ඒ මිනිස්යාට කන් දෙකට ඇඟිලි දෙක ගහනවා. වචනය ඇතුළට කිඳා බස්සනවා. ඇදහිලා තියෙන්නේ එහෙමයි. වචනෙන් උන්වහන්සේ සුව කරන්නේ. ඒතර උන්වහන්සේගේ ස්පර්ශය කියන්නේ වචනය මාංශගත වෙච්ච ස්පර්ශයක්. ඒ මිනිස්යාට උන්වහන්සේ කියලා අරගෙන උන්වහන්සේගේ දිවේ ගන්නවා. කියලා කියන්නේ සුවයේ සංකේතයක්. මගේ ආදර ප්‍රමාතිනේ ජේසුට ඕන වෙනවා මේ මිනිස්යාව නිදහස් කරන්න සම්පූර්ණයෙන්ම. ඒක ජේසුගේ කැමැත්තයි. ජේසු එකයි ලෝකයේ හඬ ලෝකයේ ශබ්ද වලින් එළියට වෙන් කරලා අරගෙන යන්නේ. ඔබගේ ජීවිතයේ ස්වාමීන් වහන්සේ ඇහෙන තැනදී ඔබ ලෝකයෙන් කැඩිලා වෙන් වෙන්න වෙනවා. ඒතර ඒ තැනදී ස්වාමීන් වහන්සේගේ හඬ ඇහෙනවා නම් ඒ හඬට ඔබ කීකරු වෙන්නට වෙනවා. ඒක අපි දකින්නේ ජාකබ් තුමාගේ පොතේ පළවෙනි පරිච්ඡේදයේ කැඩපතකින් මුහුණ බලලා දේව වචනය අහලා පිළිපදින්නේ නැති අය හරියට කැඩපතකින් මුහුණ බලලා ආපහු කොණ්ඩේවත් පීරන්න නැතුව කිසි දෙයක් වෙනස් කරගන්න තු යන කෙනෙක් වගේ කියලා. තේරුමක් නැහැ එතන. උන්වහන්සේ මොකද කරන්නේ? ඔහුගේ කන් වල උන්වහන්සේගේ ඇඟිලි බහා කෙලගස ඔහුගේ දිව ස්පර්ශ කොට ඉන්පස්සේ ස්වර්ගය දෙස බලා සුසුම්ලා එපාතා යවදාස්. සුසුම් හුස්ම ඒ සුසුමේ තියෙන ශුද්ධාත්මයන් මගේ ප්‍රමාතනේ සුසුම්ලා ඒ හුස්මේ තියෙන බලයක් එපාතා ඇරියවා කියලා කියනවා. ස්වර්ගය ජේසු මගේ ප්‍රමාතනේ ස්වර්ගය ඇරියා. මේ මිනිස්සුගේ කන ඇරෙන්න එපාතා වුණේ කන විතරක් නෙමෙයි එපාතා ස්වර්ගයත් ඇරුණා. දේව උන්වහන්සේගේ තුවාල හැම පැලිලා තුවාල ඇරිලා ලය පැලිලා හදවත ඇරිලා ලේ ස්වාමීන් වහන්සේගේ ලේ ගලන තැනදී මගේ ප්‍රමාණතේ දේවස්ථානයේ තිරය කැඩිලා ඉරිලා ඇරුණා. ස්වර්ගය ඇරුණා. ඒ අරිච්ච ස්වර්ගය තමයි ස්ටීවන් තුමාට ගල් ගහද්දී දැකින ස්වර්ගය විවර වෙලා ඔබ ස්වර්ගය විවර වෙලා ජේසු දකුණු පැත්තේ ඉනවා දකින්නේ. ස්වර්ගය එපාතා ඇරිලා තමයි ඔබ මගේ ප්‍රියාදර පුතා ඔබ ගැන මම ප්‍රසන්නයි කියලා ජේසුට ඇහෙන්නේ. මම ආදර ප්‍රමාදිනේ ජේසුගේ මිනිස්යාගේ කන් දෙක අරින්න මහා මිලක් ගෙවනවා. ජේසුගේ ශරීරය ඇරිලා තුවාල වෙලා මගේ ආදර ප්‍රමාදිනේ ඒ බලයෙන් ඒ මිනිස්යාව නිදහස් කරනවා. වචනේ කතා කරලා කියනවා එවිට ඔහුගේ කන් ඇරි දිවේ බැඳුම් ලිහි ඔහු පැහැදිලි ලෙස කතා කළේ. ඒ බව කිසිවෙකුට නොකියන්න උන්වහන්සේ උන්ට අනදුන්සේක. ඒත් උන්වහන්සේ යම් පමණ තහනම් කළසේක්ද ඔහු එපමණටත් වඩා ඒ පතල කළහ. ඒ අසුව අතිශයින් මවිතව උන්වහන්සේ හැම දෙයක්ම යස ලෙස කරනසේකයි බීරන්ට ඇසීමද ගොළුවන්ට බිනීමද පවා සලසා දෙනසේකයි කිය. මගේ ප්‍රමාණතනේ එනිසයි ජේසු ඒ මනුස්සයාගේ ජීවිතේ පැහැදිලිකම හම්බ වෙන්නේ. උන්වහන්සේ වැහෙන්න ගත්තෙන් පස්සේ. එනිසා අපි මේ හඬට පෙරේත වෙමු. ඒ සාපිපාසාව කෑම සඳහා නෙමෙයි බීම සඳහා නෙවෙයි. ස්වාමීන් වහන්සේගේ වචනය සඳහා කියලා. ආමෝස් 8:11 කියනවා. නිසා ඒ වචනයට පිපාසයක් ඇලදොල වෙත එන්න අරගන්න වළඳන්න නොමිලේම ගන්න. පිපාසය ඇති සියල්ලනි මා වෙත එන්න. ස්වාමීන් වහන්සේගේ වචනය අයිති කරගන්න.
සමෘතානුස්සයට කිව්වේ මේලිදෙන් බොන අයට තිබහ යනවා. හැබැයි ජීවනදායක ජලය බොන අයට කවදාවත් තිබහ වෙන්නේ නැහැ. ඒ වචනයට පෙරේත කෑදරාය. ආමෙන්. ජෙස්පීනයි.